Hello guys, welcome to Days of Chama. Only thing අදත් ආව Chama ඔයාලට අලුත් මලුත් vlog එකක් අරගෙන. ඉතින් guys අපි අද යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නගරයේ මඩහපල ගම්මාලයෙන් කිලෝමීටර් 8ක් විතර ඇතුළට ගියාම අපි ඔයාලා හැමෝම දන්න ලස්සනම උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයට. ඉතින් guys සේරි සමන්ර බද්ද හාමුදුරුවන්ගේ අමුතුම සංකල්පයකට හැදුණු මේ උමන්දා බෞද්ධ විශ්ව ගම්මානයේ ජීවිතයේ එකපාරක් හරි වැඳ පුදාගත යුතුම ස්ථානයක් විදිහට තමයි මම නම් දකින්නේ. මොකද මේක අමුතුම සංකල්පයක්. ඒ කියන්නේ ඉස්සරහට බලමුකෝ. ඔයාලා දැක නැති ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ එකෙන් දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් guys උමන්දා බෞද්ධ විහාරස්ථානට ඇතුළු වෙද්දිම අපිට දැක ගන්න හම්බෙන්නේ මේ චෛත්‍ය සහ අඩි 132ක් දිග කියන මෙන්න මේ බුද්ධ ප්‍රතිමාව. ඉතින් guys මේ චෛත්‍ය සහ බුද්ධ ප්‍රතිමාවේ මතු පිටින් වැඳ පුදා ගන්නවා වගේම ඇතුළාන්තිනුත් වැඳ පුදා ගන්න අපිට හැකියාවක් තියෙනවා. දැන් මේ ඔයාලා දකින්නේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුව චෛත්‍ය ගර්භයේ ඇතුළ. ඉතින් ඔයාලට මේ චෛත්‍ය ගර්භයේ ඇතුළේ ලස්සනට සිත්තම් කරලා තියෙන බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ දකින්නේ චෛත්‍ය ගර්භයේ නිර්මාණය කර ඇති කුඩා චෛත්‍යයේ තැන්පත් කර තිබෙන ධාතු කරඬුවයි. ඉතින් guys ඒ වගේම ඔයාලා දැන් මේ දකින්නේ මේ චෛත්‍ය ගර්භය ඇතුළේ සිත්තම් කර තිබෙන ඊටාම අලං දේව ප්‍රතිමා සහ බුද්ධ ප්‍රතිමා සියල්ලයි. ඉතින් මේ ටික තමයි මේ චෛත්‍ය ඇතුළාන්තය සහ පිටතින් අපිට වැඳ පුදා ගන්න. ඉතින් guys අපි දැන් යමු මේ බුද්ධ ප්‍රතිමාව ඇතුළට. ඉතින් guys මේ බුද්ධ ප්‍රතිමාවේ පාදයේ පිටුපස මෙන්න මේ වගේ විවිධ හැඩතල කිහිපයක් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් guys අපි කලින් දැක්ක චෛත්‍ය ගර්භයේ ඇතුළත වගේම මේ බුද්ධ ප්‍රතිමාවේ ඇතුළතද අපිට ලස්සන බුද්ධ ප්‍රතිමා ලස්සන චිත්‍ර කිහිපයක්ම දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඒකේ තියෙන දෙවෙනි තට්ටුවේ මෙන්න මේ වගේ විවිධ පුද්ගලයන් පූජා කරලා තිබෙන සහ පූජා කිරීමට තිබෙන බුද්ධ ප්‍රතිමා කීපයක් ඔබට දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් guys ඒ වගේම මේක වැඳ පුදා ගන්න යන අපිටත් පුළුවන් මේ වගේ පොඩි බුද්ධ ප්‍රතිමා මිලදීගෙන ඒවා පූජා කරන්න. ඉතින් මෙතන පූජා කරන්න තියෙන මේ පුංචි පිළිමය රුපියල් 500යි වෙන්නේ. දැන් guys අපි යන්නේ උමන්දාවේ අලවිසලට. ඒ කියන්නේ උමන්දාවේ නවෝත්පාදන මධ්‍යස්ථානයට. ඉතින් ඔයාලට මෙහිදී මිලදී ගන්න පුළුවන් ලංකාවේ වෙන කොහෙන්වත් ගන්න බැරි උමන්දාවෙම විතරක් ගන්න පුළුවන් චොකලට් වර්ග, තේ වර්ග, ඔයිල් වර්ග සහ ගොඩක් දේවල්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මෙහි හදන ඔක්කොම හදන්නේ උමන්දාවෙන්මයි. ඒ වගේම මේ ඔක්කොම 100% ස්වභාවිකයි, කිසිම කෘත්‍රිම දෙයක් අඩංගු නැහැ. ඉතින් සෞඛ්‍ය හිතකර දේවල් තමයි ඔයාලට මෙම මධ්‍යස්ථානයෙන් මිලදී ගන්න තියෙන්නේ. ඉතින් මම ගත්තු හැමදේම අමුතුම රසක් සහ පුදුම රසක් තිබුණා. ඇත්තටම මේ හැමදේම මාරම රසයි. ඉතින් ඔයා එන්න ගොඩක් දොරේ ඉඳන් නම් ඒ වගේම ඔයාට එක දවසින් මේ සියලු දේ බලාගෙන යන්න බැයි නම් ඔයාට ඉන්න උමන්දාවේ මෙන්න මේක ලස්සන කොටේජ් මිලදී ගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සන පරිසරයක ඔයාලට රැයක් ගත කරන්න පුළුවන්. ස්වභාව සෞන්දර්යය විඳ ගනිමින්. ඉතින් දැන් මේ ඔයාලා මේ ඈතින් දකින්නේ සීත මාලිගය. අපි ළඟට යන තන්නේ සීත මාලිගය වැඳ පුදා ගන්න. එහෙනම් අපි යන් ඉස්සරහට. ඉතින් guys මේ සීත මාලිගාව අපිට ඉස්සරලා වැඳ පුදා ගන්න හම්බෙන්නේ මෙන්න මේ බුද්ධ ප්‍රතිමාව. මේ දුරින් අපිට පේන්නේ සීත මාලිගාව ඉතිරි කොටස. ඒ කියන්නේ කතරගම දේවාලය.
ගයිස් මන් දැන් මේ ඔයාලට පෙන්වන සීතමාලිකාවේ ඉඳන් තියෙන view එක. ඉතින් ගයිස් අනිත් හැම තැනම වගේ මෙතනත් ලස්සන පින්තූර සහ දේව ප්‍රතිමා බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මෙතන බුද්ධ ප්‍රතිමා 1000ක් නිර්මාණය වෙනවා. තවමත් 1000 සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් මේක දකින්නවත් කැමති නම් පිනට දායක වෙන්න ඔයාටත් පුළුවන් මෙතනින් එක පිළිමයක් සාදන්න ඔයාගේ නමින් ඔයා පින්තකා. ඉතින් ගයිස් අපි මේ විදි ගොඩක් දුර පයින් ඇවිදලා තියෙන්නේ. ඒක නිසා ගමනේ මහන්සිය නියුණත් එක්ක අපි ගත්ත රත්මල් පානයක් සහ ගස්තබු පානයක් සමග රෝල්ස් දෙකක්. ඊට පස්සේ අපි ගත්ත එළුකිරි එකක්, ඇම්බ්‍රෙලා ජූස් එක සහ නිල් කටරොළු අලුව. ඒවත් ඇත්තටම හරිම රහයි, මීට කලින් කාලා තිබ්බෙම නෑ. අපි දැන් ලෑස්ති වෙන ඊළඟට අහස් ගව්වට යන්නේ. ඉතින් අහස් ගව්වට යද්දී අපිට ඉස්සලාම හම්බෙන්නේ මේ හනුම ප්‍රතිරූපය. ඉතින් ඒ වගේම අපි මේ වෙලාව තමයි දන්නේ උමන්දර ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙනවා පයින් යන්න අමාරු කට්ටියට යන්න. ඔයාලට මේ දුරින් පේන්නේ අපි ගමන පටන් ගත්තු චෛත්‍යය තියෙන තැන. ඉතින් ඇත්තටම ගොත් මේක අක්කර 70ක භූමි ප්‍රමාණයකින් යුත් ඉතා විශාල පන්සලක්. ඉතින් ගයිස් ඔයාලට මෙයන් අපි කොච්චර දුරක් පයින් ඇවිල්ලාද කියලා. අන්න ඒ වගේම කියන්න ඕන තව දෙයක් තියෙනවා. මේ අක්කර 70 භූමි ප්‍රමාණය විශාල වශයෙන් දේවල් වගා කරනවා. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා අපි මේ වීඩියෝ එකට ඇඩ් කළේ නැහැ. අපි දැන් යන් අහස් ගව්වට. ඉතින් ගයිස් අහස් ගව්වෙත් ඔයාලට නවාතැන් පහසුකම් ගන්න මේ වගේ කබාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් හොඳ සුව පහසු AC සහිත කබාන තමයි තියෙන්නේ. එහෙනම් ගයිස් අපි යන් අපේ ගමනේ අවසානයේදී ඉතින් අපි මේ අහස් ගව්වට ඇවිල්ලා තියෙන්නේ. අහස් ගව්වෙත් ඇතුල් වෙන තැනිය ලස්සන චෛත්‍යයක් සහ ඉතා ලස්සන බුද්ධ සහ දේව ප්‍රතිමා කිහිපයක්ම. අහස් ගව්වේ තියෙන තවත් සුවිශේෂීම තැනක් තමයි මේ විෂ්ණු දේවාලය. නැත්තම් මේකට විෂ්ණු ශාන්ති මණ්ඩපය කියලාත් කියනවා. ඇත්තම කතාව මීට කලින් මම මේ වගේ ලස්සන විෂ්ණු දේවාලයක් දැකලම නැහැ ලංකාවේ කොහෙවත්. මේකේ තරම් ලස්සනයි. තාම ඉදි වෙන ගමන් තමයි තියෙන්නේ. මේ ඉදි වෙලා තියෙන ටිකත් මාරම ලස්සනයි. මාරම ලස්සන චිත්‍ර සහ මාරම ලස්සන දේව ප්‍රතිමා තියෙනවා. ඉතින් ගයිස් අපි දැන් වීඩියෝ එකේ අවසානයේට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මීට කලින් ඔයාලා මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා නම් ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම යන්න බලාපොරොත්තුවක් තියෙනවා මේක බලලා යන්න. මේක ඔයාලට ලොකු උදව්වක් වෙයි. ඒ වගේ ආයෙ ඔයාලා යන්න හිතන් ඉන්නවනම්. ඒ වගේම ගයිස් තව විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එකේ වොයිස් ඕවර් කරද්දී සමහරක් තැන් අපහැදිලි ඇති. ඉතින් ඒ සඳහා මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේ කරන අවස්ථාවේ මම පොඩ්ඩක් රෝගාතුරව ඉන්නේ. ඉතින් හරි අමාරුවෙන් තමයි මේ කතා කරන දේ මේ අවස්ථාවෙත් කරන්නේ. ඒත් කලින් කරා වගේ ඉදිරියට මේක ඉතාම හොඳට කරනවා මේ රෝගාතුර තත්වයෙන් ඉවත් වුණාට පස්සේ. ඉතින් මම කියන්නේ අපිව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ වලින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් මේක දකින්න ඔයාලගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. ඔයාලා සියලු දිනාටම ජය වේවා.